Hello guys, welcome back. Welcome to Flute with Hansi. මම රණ හංසි අයගමගේ අද වීඩියෝ එකකින් අපි ඉගෙන ගමු බිලාවල් රාගය ගැන. ඒතකොට මම මේ වීඩියෝ එක හරහා බිලාවල් රාගයේ රාග විස්තර සහ මධ්‍යලය ගීතය අපේ බටනලාවෙන් වාදනය කරන විදිහ කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න. හරි. බිලාවල් රාගය. බිලාවල් රාගය අපි දන්නවා අපි ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්න පටන් ගන්නවා ඉස්කෝලේදී 9 10 වසර වගේ ඉඳන්. එතකොට අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන රාගය තමයි බිලාවල් රාගය. හරිද? බිලාවල් රාගය සරල රාගයක් විදිහට ගන්නවා. මොකද කියන්නේ ඉස්කෝලේ ළමයි ගොඩක් වෙලාවට මේක සරල රාගයක් කියලා ගන්නවා. සහ ගායනය වාදනය කරන බොහෝ වෙලාවට තෝරගන්න රාගය බිලාවල්. මොකද මේ රාගයේ තියෙන ඔක්කොම සුද්ධ ස්වර නිසා. කාෆි භෛරවි රාග තෝරගන්නේ නැහැ. ඒ රාගවල කොමල ස්වර තියෙන නිසා ගොඩාක් වෙලාවට ප්‍රැක්ටිකල් එකකදී වාදනය ගායනය කරන්න තෝරගන්නේ බිලාවල් රාගය. හරිද? අපි මුලින්ම බලමු බිලාවල් රාගයේ රාග විස්තර. හරිද? තාටය එහෙම නැත්නම් මේලය. බිලාවල් රාගය බිහි වෙන්නේ බිලාවල් තාටයෙන්මයි. හරිද? ඊට පස්සේ ආරෝහණ සහ අවරෝහණ එනවා. ආරෝහණ සාරේ ගාමා පාධානීසා, අවරෝහණ සානී දාපා මාගරේසා. සර ඔක්කොම සුද්ධයි. එතකොට සර හතම භාවිතා වෙන නිසා මේ රාගයේ රාග ජාතිය සම්පූර්ණ. වාදී ස්වරය. වාදී ස්වරය ධෛවතය, සංවාදී ස්වරය ගාන්ධාරය. හරිද? ඊට පස්සේ මේ රාගය ගායනා කරන සමය තමයි දිවා ප්‍රථම ප්‍රහරය. දිවා ප්‍රථම සමයේදී තමයි මේ රාගය අපි ගායනා වාදනය කරන්නේ. ඊට පස්සේ මුඛ්‍යාංගය යනවා. ගාරේ ගාපා ධානීසා වශයෙන් යෙදෙන මුඛ්‍යාංගය. යෙදෙන ස්වර ගත්තාම මම කලිනුත් කිව්වා ඔක්කොම ස්වර සුද්ධ ස්වර යෙදෙන්නේ. يعني සාරිගම පදනි ස්වර ඔක්කොම යෙදෙනවා. නමුත් ඔක්කොම ස්වර සුද්ධයි. හරිද? ඊට පස්සේ විශේෂ ලක්ෂණ කීපයක් මේක ගැන කතා කළොත් අවරෝහණයේදී ඇතැම් විට හැම වෙලාවෙම නෙමෙයි ඇතැම් විට ගාන්ධාරය කියන්නේ ගා කියන ස්වරය පොඩ වක්‍ර ස්වභාවයක් ගන්නවා. හරිද? ඊට පස්සේ අන්තරා බොහෝ විට ආරම්භ වෙන්නේ පාපාධානීසා කියන ස්වර ආශ්‍රයෙන් තමයි ඒ කියන්නේ පාපාධානීසා වශයෙන් තමයි බොහෝ අවස්ථාවලදී අන්තරා කොටසක් ආරම්භ කරන්නේ. එතකොට උච්ච සාසරයේ ප්‍රබලයි කියලා කියනවා මේ රාගයේදී. ප්‍රධාන ස්වර සංගති කිහිපයක් ගත්තාම ගාරේසා, ඊට පස්සේ මාගාමාරේ, සාරේසා, ගාපාධානීසා ඒ විදිහට ස්වර සංගති යෙදෙනවා මේ බිලාවල් රාගයේදී. එතකොට බිලාවල් රාගය කියලා කියන්නේ උත්තරාංගවාදී රාගයක්. මොකද මේ රාගයේ වාදී ස්වරයේ යෙදෙන්නේ උත්තරාංගය නිසා. හරිද? වාදී ස්වරය පූර්වාංගයේ යෙදලා තිබ්බනම් ඒ රාගයේ පූර්වාංගවාදී රාගයක් වෙනවා. නමුත් මේ රාගයේ බිලාවල් රාගයේ වාදී ස්වරය ධෛවතය කියලා කියන්නේ උත්තරාංගයේ යෙදෙන ස්වරයක්. එතකොට මේ රාගය ඇවිල්ලා උත්තරාංගවාදී රාගයක්. හරිද? හරි. ඊට පස්සේ අපි දැන් යමු මධ්‍යලය ගීතය ඉගෙන ගන්න. මම තෝරගත්ත මධ්‍යලය ගීතය බඳවා ජය රන්දද ලංකා දේශය කියන මධ්‍යලය ගීතය බිලාවල් රාගයේන. එතකොට අපි මේක පේලියෙන් පේලිය ප්ලේ කරමු. ඊට කලින් තව පොඩි විස්තර කීපයක් තියෙනවා. මේක නිර්මාණය වෙලා තියෙන්නේ ත්‍රිතාලයේ. කියන්නේ මාත්‍රා 16න් යුක්ත ත්‍රිතාලයේ තමයි මේක නිර්මාණය වෙලා තියෙනවා. අපි දන්නවා ත්‍රිතාලයේ තාල සංඥා ටික යෙදෙන්නේ සම්මික, දෙවනි අනුතාලය, කලිය, තුන්වෙනි අනුතාලය. හරිද? එතකොට මේක පටන් ගන්නෙම සම්මිකෙන්. කියන්නේ සමග්‍රහයෙන් තමයි මේක පටන් ගන්න. එතකොට තාල ටික තාල සංඥා ටික පිළිවෙලටම තියෙනවා x2 o3 විදිහට. අපි පටන් ගන්නෙම සම්මිකෙන් දනිසා දාපා මාගා ඒ විදිහට. හරිද? ඉතින් හරිම පහසුයි. සමහර මධ්‍යලය ගීත තියෙනවානේ අපි කලියෙන් පටන් ගන්න ඒවා තියෙනවා. ඒ විදිහට. එතකොට මේ රාගයේ මේ බඳවා ජය කියන එක අපිට තබ්ලා එකක් එක්ක ප්ලේ කරනකොට හරි පහසු විදිහට වාදනය කරන්න පුළුවන්. මොකද තාලය යන විදිහටම තියෙන නිසා. හරිද? හරි. ඉතින් මම මුලින්ම මේකේ ආරෝහණ අවරෝහණ ප්ලේ කරලා සර්ගම් එක ගැන කතා කරද්දී මම මේකේ සර්ගම් එක වාදනය කරන විදිහ ගැන වීඩියෝ එකක් මීට කලින් කරලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් ඒක බලන්න පුළුවන්. හරිද? මම මධ්‍යලය ගීතේ වාදනය කරනවා ආරෝහණ අවරෝහණ වාදනය කරලා අද මම තාම්පුරා එකක් යූස් කරනවා. ඔයාලට පුළුවන් ප්‍රැක්ටිස් කරනකොට අනිවාර්යෙන් ශාස්ත්‍රීය විතර නෙමෙයි ඕන වෙලාවක ෆ්ලෝට් එක ප්‍රැක්ටිස් කරනකොට පුළුවන් තරම් ශ්‍රුතියක් එක්ක ප්‍රැක්ටිස් කරන් try කරන්න ඔයාලගේ ඊයේ එක හොඳට හදා ගන්න පුළුවන් ඒ වැඩේ. හරිද? හරි. මම මුලින්ම ආරෝහණ අවරෝහණ වාදනය කරලා තබ්ලා එකත් එක්ක මධ්‍යලය ගීතේ වාදනය කරන පොඩි ටාන්ස් දෙකක් එක්ක. හරිද? හරි අපි බලමු.
අපිට බිලාවල් රාගයේ මධුලය ගීතේ වාදනය කරන්න පුළුවන්. හරි අපි දැන් පේලියෙන් පේලිය බලමු මේක කොහොමද වාදනය කරන්නේ කියලා. මේක පටන් ගද්දිම පොඩ්ඩක් අපි කන්ෆියුස් වෙනවා. මොකද මේකේ පටන් ගද්දිම තියෙන බ්‍රැකට් ස්වරයක්. කියන්නේ දානි එකට දාලා පොඩි බ්‍රැකට් එකක් තියෙනවා. ඒතකොට අපි පළවෙනි මාත්‍රාවේදී ස්වර දෙකම වාදනය කරන්න ඕන. එතකොට දනි සාදා පා මා ගා මා රේ සා රේ සා ගා ගා දනි සාදා පා මා ගා මා රේ සා රේ සා ගා ගා දෙවනි පේලිය එනවා ස්ථායි වල ගා පා ධා ni sa ni dha pa ma ga ma re sa re sa ga pa dha ni sa ni dha pa ma ga ma re sa re sa අන්තරා කොටසේ පළවෙනි පේලිය එනවා මේ විදිහට පානි ni sa 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 re sa ni da pa ma ga පානි ni sa 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 re sa ni da pa ma ga අවසාන පේලිය එනවා ගා පා ධා ni sa ni dha pa ma ga ma re sa re sa ගා පා ධා ni sa ni dha pa ma ga ma re sa re sa හරිද? ඔය විදිහටයි බිලාවල් වල ස්ථායි සහ අන්තරා වාදනය වෙන්නේ බඳවා ජය රන්දද කියන ගීතේ මධුලයි ගීතේ. මම තාන්ස් දෙකක් ප්ලේ කරානි මම ඒ දෙකත් කියලා දෙන්නම්. ඔයාලා මේක ඇවිල්ලා මාත්‍රා 8 තාන්ස් දෙකක්. මාත්‍රා 4වත් 16වත් නෙවෙයි. තාන්ස් එක උඩට ඔයාලා වාදනය කරන්න පටන් ගන්න ඕන කලින්. කියන්නේ බඳවා ජය රන්දද කියලා වාදනය කරලා ඊළඟ බාර් දෙකට තමයි ඔයාලා මේ පළවෙනි එක සහ දෙවෙනි එක වාදනය කළ යුත්තේ. එතකොට පළවෙනි එක එනවා ගපා දානි සානි දාපා මගා මාරි සාරි සා. ගපා දානි සානි දාපා මගා මාරි සාරි සා. එතකොට වාදනය වෙන්නේ මෙන්න මේ විදිහට. ඕන ඔය විදිහට එන්නේ. ඒ පළවෙනි එක. හරිද? දෙවැනි එක යනවා දානි සාරි සානි දාපා මගා මාරි සාරි සා. අවසාන බාර් එකේ එන්නේ එකම ස්වර. පළවෙනි එකේ වාදනය කරේත් අපි මගා මාරි සාරි සා කියලා. දෙවැනි එකේ තියෙනෙත් මගා මාරි සාරි සා කියලා. එතකොට මේකත් පටන් ගන්න කලින් පටන් ගන්න මෙන්න මේ විදිහට. එතකොට විදිහට ඒ දෙක වාදනය කරනවා. ඊට පස්සේ මම මේක වාදනය කරලා පෙන්නන පෙළේ මම දනිසා දාපා එක පොඩ්ඩක් තිහායි කරේ. කියන්නේ දනිසා දාපා මාගා මාරි දනිසා දාපා මාගා මාරි දනිසා දාපා මාගා මාරි සාරිසා ගාගා කියලා මම අවසන් කරා. ඕක ඔයාලට තව ඇඩ්වාන්ස් කරන්න පුළුවන්. මාත්‍රා 16 තාන්න එකක් දාලා මාත්‍රා 32 තාන්න එකක් දාලා 30 එකක් දාලා ඔය විදිහට තව ලස්සනට ඉතින් කරන්න පුළුවන්. කැමති නම් ඉතින් මේ විදිහට තමයි අපි බිලාවල් රාගයේ මධුලයි ගීතේ වාදනය කරන්නේ. ඉතින් රාග විස්තර මේ ටික තමයි තියෙන්නේ. අපි තව වීඩියෝ එකකින් ඉස්සරහට අනිවාර්යෙන් හම්බෙමු. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා කාෆි රාගය බටනලයිම වාදනය කරන විදිහ උගන්වන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු. Keep playing, keep practice. Thank you for watching.